ඉතින් හැමෝටම සුබ දවසක් කියනවා. මුලින්ම කියනවා අපේ channel එකට මේ වෙනකන් join වෙලා නැති අය join වෙන්න. like එකක් දාලා පුළුවන් අය විතරක් share කරන්න. අද අපි බලමු ජපන් gem market එකට ගිහිල්ලා කොහොමද ඒ රටවල් වල යන මිල කියලා. මේ තියෙන gem market එක ඇතුලේ සොප්පේ වගේ මේ වගේ තව ගොඩක් තැන් තියෙනවා ඇතුලේ. මෙන්න මේ විදිහට තමයි ඉතින් දාලා තියෙන්නේ. මේකේ ඩයමන්ඩ් තියෙනවා ගොඩක්. මේ ජෙම් වලට වඩා ඩයමන්ඩ් තමයි වැඩියෙන් තියෙන්නේ. මේ තියෙන නැචරල් පින්ක් කලර් එකේ ගලක් කැරට් 18 ගෝල්ඩ් වලින් හදලා තියෙන්නේ. මේක අපි බලමු කීයද මිල කියලා. යෙන් 45000. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 90000ක් වගේ වෙනවා. මේක බර්මා රූබි එකක්. මේකේ තියෙනවා රූබි 0.21 ගලක්. ඩයමන්ඩ් 15ක් තියෙනවා පොයින්ට්. ඉතින් මේ නිල් ගලක් ඒ වගේ නැචරල් ගලක්. මේකේ පොයින්ට් 10ක් තියෙනවා. හැබැයි මේකේ ඩයමන්ඩ් මේ කැරට් භාගයක ගලක් තියෙන්නේ. මේක මිල සාමාන්‍යයෙන් යෙන් 77000ක්. 77000ක් කියන්නේ ලංකාවේ මිලෙන්නේ 1.52ක් වගේ මුදලක්. මේ වගේ මිලක් තමයි සාමාන්‍ය මෙහෙ යන්නේ. තව ගොඩක් තියෙනවා. ඉතින් එක මිල ගොඩක් මේ රටවල් වල ඒවා තමයි මෙහෙ වැඩි. මේක තියෙන්නේ පින්ක් හීටර් ගලක් තියෙන්නේ. මේ හීටර් මේ කරපු ගලක්. ඒකත් සාමාන්‍ය